hello boys and girls. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි ඩෙසර්ට් එකෙන් හෙඩ්ෂොට් ගන්න හැටි කතා කරනවා කිව්වට ඉතින් කස්ටම් වලට ගිහිල්ලා ඇති තරම් පදිරි කියන්නේ ඉතින් චාටර් වෙලා ඇති හෙඩ්ෂොට් එකක් ගන්න බෑ අනම් මනම් ගිය කොහමරි චාටර් වෙලා ඇති යාළුවෝ ඉස්සරහා කොහමරි එල්ල ඉස්සරහා හරි කොහමරි හෙඩ්ෂොට් දාගන්න බැරි තත්ත්වයක ගෙන්නනවා. ඔන්න ඉතින් මේක බලන්නවා තෝරගෙන තියෙන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් හෙඩ්ෂොට් ගන්නේ කොහොමද? ඇතරම ඒකන එතරෙනුත් හොඳම ගන්න එක තමයි මේ ඩෙසර්ට් එක කියන්නේ. මොකද එක ෂොට් එකෙන් අනිත් ඒ වලුත් වන් ටැප් ගහද්දි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙන් අර ෂොට් එක වැඩිච්ච ගමන් අර දෙකේ ෂොට් වගේ කෑලි යවන්න ඕනේ නැහැ. එක ෂොට් එකෙන්ම ඔළුව කුඩු වුඩ් පැක් එක වගේ තමයි. ඉතින් ඩෙසර්ට් එකෙන් කොහොමද ඇත්තට හෙඩ්ෂොට් ගහන්නේ? ඉතින් ඒකට ඕන කරන ට්‍රික්ස් අද වීඩියෝ එක කතා කරනවා. එන ඉතින් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් බෙල් අයිකන් එක තෝල් දාගන්න සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා තාම මේක ෂෙයා කරේ නෑ නේද? එහෙනම් වීඩියෝ එකට බලලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. තාම මොනාරි ප්‍රශ්න මොනාරි තියෙනවා නම් ගේම් එක ගැන අනම්මනම් තියෙනවා නම් එහෙම නැත්නම් මේවා තියෙනවා අනම්මනම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හරි. ඔය එන්න ඕන ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. හරිද? ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඩෙසර්ට් එක ගන්න අරගෙන මේ මෙවුන් දෙන්නෙක් ඉන්නව නේද? මේ දෙන්නට මේක තැනදකට මේක මෙම ෆය කරන්න හරිද? මෙතනින් තමාර පුරුදු වෙන්න ඕනේ. හරිද? මේ තම ෆය කරන්න ඕන. දැන් මේක මෙන්න මේ බටන් එක තියෙනවා නේද? මෙන්න මේ රවුම ඔයා ෆය කරද්දි පාවිච්චි කරන්න එපා. හරිද? මේ රවුම පාවිච්චි කරන්න ඕන මූවමන්ට්ස් දා. හරිද? ඒක නම් වෙනම වීඩියෝ එකක් අරන් එන්න. හෙඩ්ෂොට් ගන්න මේ රවුම පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් නිකන් ඉඳලා ඔයා උඩට ෆය බටන් ඩ්‍රැග් කරන්න ඕන. මේවට පේනවද මේ උඩට මෙහෙම ඩ්‍රැග් කරන්න ඕන. හරිද? ෆයර් බටන් උඩට ඩ්‍රැග් කරද්දී ඔයාගේ එයිම් එකත් උඩට එනිමියාගේ ඔළුවට යනවා. එතකොට ඔයාලට ලේසි මේක පුරුදු වෙන කාලේ කොහොමවත් ටික පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් අපා වෙයි. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඕනම කෙනෙක්ට මේ පුරුදු වුණාම මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆයර් බටන් එක ගානට එයිම් එක බලලා උඩට කරන්න ඕනේ. ඉතින් මම වෙන වීඩියෝ එකක් අරන් එන්න recoil control එක කොහොමද හදාගන්නේ කියලා. ඒකත් අපි මේ ගැන තවදුරටත් වැඩිපුර කතා කරමු. දැනටවා දැනගන්න හරියට ෆයර් බටන් එකේ සයිස් එක තමයි හදාගෙන මේක ගානට ඒම් කරලා උස්ස ගන්න ඕනේ. ඩ්‍රැග් කරන්න ඕනේ හරියට. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ එනිමි මෙතන මේ එනිමි සෙට් එකකින් මේ අයලාට ඔයාලා වෙඩි තියන්න පුරුදු වෙන්න ඕනේ. හෙඩ්ෂොට් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අර විදිය තමයි එනිමියා යන පැත්තට උඩට ඩ්‍රැග් කරන්න ඕනේ. හරිද? එනිමියා යන පැත්ත බලලා එනිමියා දකුණට යන්නේ දකුණට ඒ පැත්තට බලලා මේක ඩ්‍රැග් කරන්න ඕනේ. ඉතින් ඕකත් සුපිරිම ට්‍රික් එක තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෙඩ්ෂොට් ගහන්නේ ඩෙසර්ට් එකෙන්. ඉතින් ඔක පුරුදු වෙන කාලේ කොහොමවත් ටිකක් එන අවුල්. හරිද? අලුත් ප්ලේයර් කෙනෙක් නම් ගේම් එකට අලුතෙන් ආවක දෙන්න ඕක පුළුවන් තරම් ට්‍රේන් වෙන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගිහිල්ලා තව ට්‍රික්ස් ගොඩක් අරන් ප්‍රෝ කෙනෙක් වෙන්න කොහොමද? වැඩික් වෙන්න කොහොමද? රෑන්ක් අප් කරන්න කොහොමද? ඒවා බලන්න අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. මිකියා channel එක. එනදී තවත් අලුත් වීඩියෝ එකකින් හම්බුමු. එතකන් ඉතින් ඔයාලට good luck. ඉතින් අර කියලා දුන්න ටික හරියට ට්‍රේන් වෙන්න මහ ලොකු දෙයක් නෑ. ඉතින් ඔගේ ඔය කියලා දුන්න ටික හරියට අහන්නට යනවා. ඔය ටික තමයි ඔයාලට ට්‍රේන් කරන්න තියෙන්නේ. මහ ලොකු ට්‍රික් බාර ගණන් ට්‍රික් 10ක් 20ක් 15ක් 100ක් එහෙම නෑ. ට්‍රික් 2 3යි තියෙන්නේ. ඒ ඔය ටික පාවිච්චි කරලා ඔයාලට හෙඩ්ෂොට් ගන්න පුළුවන් ලේසියෙන්ම.